අයිබෝවන් මම ගෞරව ශාස්ත්‍රවේදී දෛවඥ මිහිරාජ් සිසිල ඔබ කරන කියන සිතන පතන සියලුම වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ග්‍රහලෝකයේ ප්‍රබලම ග්‍රහ මාරුවක් වන මේ ගුරු එහෙමත් නැතිනම් බ්‍රහස්පති මාරුව පිළිබඳව තමයි එන්නේ. ඉතින් මේ බ්‍රහස්පති නැතිනම් ගුරු කියන්නේ මිනිසුන්ගේ ජීවිතයට වැඩි වශයෙන්ම බලපෑමක් ඇති කරන්නා වූ ග්‍රහයෙක්. මොකද බ්‍රහස්පති ග්‍රහයාට එක් රාශියක ගමන් කරන්න වසරකට ආසන්න කාලයක් ගත වෙනවා. ඉතින් මේ වසරකට ආසන්න කාලයක් එක් රාශියක ගමන් කරනකොට මිනිසුන්ගේ ජීවිතයට සිදුවන්නා වූ බලපෑම ඉතාමත්ම වැඩි. ඒ වගේම තමයි මේ මාසයේදී මේ 14 වෙනිදා සිට 2026 ජූනි 2 වෙනිදා දක්වා කාල සීමාවක් මේ ගුරු එහෙමත් නැතිනම් බ්‍රහස්පති මිථුන රාශිගත වෙලා ගමන් කරනවා. ඉතින් මේ මිථුන රාශිය කියන්නේ සතුරු රාශියක්. සතුරු රාශියක ගමන් කරනකොට මිනිසුන්ගේ ජීවිතයට හොඳ වගේම නරක ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. ඉතින් ජීවිතයේ සතුට, සැප, දුක බොහෝමත්ම සෙයින් තීරණය කරන, ඒ වගේම තමයි බුද්ධිය පිළිබඳව වැඩි වශයෙන් තීරණය ඇති කරන, පෞල් ජීවිතය, දරුපොළ සම්බන්ධයෙන් වැඩි වශයෙන් බලපෑමක් ඇති කරන බ්‍රහස්පති මාරුව ඔබගේ ලග්නයට කොහොමද කියලා දැනගන්න කලින් ඔබ අපගේ චිරංජීවිනී YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා දිගටම අපත් එක්ක රැඳිලා ඉන්න.